ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මොකක්ද? Habits that ruin your inner peace. මොකක්ද මේ inner peace එක කියන්නේ? inner peace කියන්නේ අභ්‍යන්තර සාමය කියන්නේ බලන්න. කලින් වීඩියෝ එකේ කතා කරා වගේ අභ්‍යන්තරික සතුට වෙන්න පුළුවන්. සැනසීම වෙන්න පුළුවන්. අපේ ජීවිතේ මේ සැනසීම අභ්‍යන්තරික සාමය inner peace කියන එක නැති කරන පුරුදු පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි බලමු ඔයාගේ සැනසීම නැති කරලා දාන්නේ මේ පුරුදු මොනවාද කියලා. පළවෙනි එක තමයි ඔයාව අනිත් අය එක්ක සංසන්දනය කිරීම. අපි චූටි කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන පුරුද්දක් තමයි මේ සංසන්දනය කිරීම කියන්නේ. ජීවිතේ ගත කරන විදිය, පෙනුම, සාර්ථකත්වය ඇතුළු ලොකු පොඩි හැම දෙයකදීම අපි සමාජයත් එක්ක කම්පෙයාර් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ එක්කම අපේ මනස ග්‍රහණය කරගන්න දේ තමයි මම ප්‍රමාණවත් නැහැ කියන එක. කාලයත් එක්ක ඒ සිතුවිල්ල හින්දම ඔයා පුරුදු වෙනවා ඔයා වටිනාකමක් නැති කෙනෙක් කියලා පිළිගන්න. ඔයාගේ යුනික් බව ඔයාට පේන්නේ නැතු යනවා. හැම දවසක් ගානෙම හැම සිදුවීමකදීම ඔයාව අනිත් අය එක්ක සංසන්දනය කරගනිද්දී ඔයාගේම හිතේ සැනසීම නැති වෙන විදිහ පොඩි වෙලාවක් අරන් කල්පනා කරලා බලන්න. දෙවෙනි එක තමයි අනාගතයයි අතීතයයි ගැන ඕනෝට වඩා හිතන එක. අතීතය ගැන කනගාටු වීම, අනාගතය ගැන ඕනෝට වඩා හිතන එක ඔයාගේ වර්තමානය විනාශ කරන දෙයක්. වර්තමාන මොහොතේ ජීවත් වෙන ස්වභාවය නැති වෙලා යනවා. හැමතිස්සෙම ඔයා ඉන්නේ හරියට වෙනමම ලෝකයක වගේ. සමහර වෙලාවට දැනෙන්න පුළුවන් ඒක හරිම කම්ෆර්ටබල් විදිහට. ඒත් ඒක නොපෙනෙන විදිහේ ඔයාගේ හිතේ අභ්‍යන්තරික සැනසීම ඔයාගෙන් අයින් වීම. ඒ වගේම ඉවර වුණු අතීතය ගැන හිතීමත්, ඒ වගේම ඔයාගේ සැහැල්ලු බව ඔයාගෙන් ඈත් වීම. අපි ජීවත් වෙන්න ඕනේ අද දවසේ. අද දවසේ සැනසීම එක්ක. ඉතින් හැම තිස්සෙම වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙන ගමන් ඔයාගේ සැනසීම හදාගන්න. තුන්වෙනි එක තමයි අතීතයේ වැරදි ගැන පසුතැවෙන එක. ඒ ගැන දුක් වෙන එක. ඒ කියන්නේ ආය කල්පනා. ජීවිතේ ගොඩක් වෙලාවට අපි ඉගෙන ගන්නේ අපි කරන වැරදි අඩුපාඩු වලින්මයි. වැරදි වීම හැමෝම අතින් වෙන්න පුළුවන් දෙයක්. සහ අතීතයේ වැරදි අඩුපාඩු ගැන හිතන ගමන් දුක් වෙන එක, පසුතැවෙන එක ඔයාව නොමරා මරණ දෙයක්. හිතේ සාමය කොහොම වුණත් සතුටවත් තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ අපිට එතකොට. වැරදි වලින් ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න. පරිණත වෙන්න, ශක්තිමත් වෙන්න. ඒ අත්දැකීම් වලින් ඒ වැරදි ආයෙත් නොකරන ඔයාගේ ඒ වර්ෂන් එක ගොඩනගා ගන්න. සබහාදාම බලන් ඉන්නේ අන්න ඒ කෙනාව දකින්න. එහෙම නැතුව හිතේ සැනසීම නැති කරගන්න ගමන් පසුතැවෙන ඔයාව දකින්න නන් නෙවෙයි. හතරවෙනි එක විශේෂම දේ තමයි ඔයාට ඔයා ගැන තියෙන ආදරේ, ඔයා ගැන තියෙන වටිනාකම ගැන අවබෝධයක් නැතිවීම. නැත්තම් ඔයාට ආදරේ නැතිවීම. self love කියන්නේ අපි හැමෝම ගාව හැමදාම තියෙන්න ඕනේ දෙයක්. මේ Tamanට ආදරය කරනවා කියන ගුණය ඔයා ගාව නැත්නම්, ඔයාවම ඔයා ආදරයෙන් සනසන හැකියාව නැත්නම් ගොඩක් වෙලාවට පිටත දේවල් ඉදිරියේ ඔයාගේ සැනසීම ඔයා නැති කරගන්නවා. ඔයාගේ ජීවිතය තුළට, ඔයාගේ මනස තුළට ගන්න ඕන දේවල් නැති දේවල් ගැන නොහිතා ඔයා ඕනම දෙයකදී නොසන්සුන් වෙන තත්ත්වයටපත් වෙනවා. මන්ට ආදරය කරන කෙනෙක් කවදාවත් අභ්‍යන්තර සාමය නම් නැති කරගන්නේ නැහැ. self love කියන්නේ ලොකු ජර්නි එකක්. වැඩිදුර අපි ඉස්සරහට කතා කරමු මේ self love සහ inner peace කියන අතර තියෙන සම්බන්ධය. පස්වෙනි එක තමයි social media වලට addict වෙන එක. ජීවිතයට වටිනාකමක් ලබා ගන්න සහ එදිනදා ජීවිතේ සාර්ථක කරගන්න සෝෂල් මීඩියා අපිට උදව් වෙනවා. සෝෂල් මීඩියා කියන්නේ හැබැයි අපේ ජීවිතේම නෙවෙයි. සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙනවා කියන්නේ හරියට ඔයා එක්ක ජීවත් වෙන්නේ නෑ වගේ දෙයක්. සත්‍ය ලෝකේ ඔයා ජීවත් වෙන්නේ නෑ. ඔයාගේ පිරිසිදු හිත ඔයා ගාව නෑ. ඔයා හිතුවට ඒ ලෝකේ විනෝදජනකයි සැනසීමයි කියලා ඒ ඇත්තටම ලොකු බරක්. ඒක දැනෙන්න නම් ටිකක් අවබෝධයෙන් ඔයා දිහා බලන් ඉන්න. මම නම් හිතන විදිහට අපේ ජීවිතවල වැදගත්ම වටිනාම දේ මොකක්ද දන්නවද? මට නම් මේ අභ්‍යන්තරික සැනසීම, මේ inner peace කියන එක තමයි
මනුස්සයෙක්ට වටිනාම දේ වෙන්නේ. මොකද මේක නැත්තම් අපි කොච්චර බාහිර දේවල් වලින් සතුටින් ඉන්න හැදුවත් අපිට සතුටින් ඉන්න බෑ. අපිට සැනසීමෙන් ඉන්න බෑ. හැමතිස්සෙම අපිත් එක්ක ලොකු බරක් ලොකු හෙවිනස් එකක් ජීවත් වෙනවා. මේ ඉනර් පීස් තිබ්බේ නැත්තම්. ඒ නිසා ඔයත් පුරුදු වෙන්න මේ අභ්‍යන්තරික සාමය රැක ගන්න. ඔයාට ටිකෙන් ටික මේක රැකගනිද්දි මේ ඉනර් පීස් කියන දේ ඔයාට ඇබ්සෝබ් වෙද්දි ඔයාට දැනෙයි මං කලින් ජීවත් වුණේ කොච්චර කොයිතරම්නම් දුකක් එක්කද කොයිතරම්නම් බරක් එක්කද කියලා. ඉතින් ඒකට හේතු වෙන දේවල් පහක් තමයි අද කිව්වේ. ඉතින් ඒ පහ ජීවිතෙන් ටික අයින් කළා දාන්න. අපිට එකපාරටම දේවල් කරන්න බෑ. අපිට අදිෂ්ඨානයක් ඕනකමක් තියනවා නම් අපිට කරන්න පුළුවන්. හැබැයි එහෙම ඕනේ නෑ. ටිකෙන් ටික සහැල්ලුවෙන් නිදහසේ ඔයාගේ මේ තියෙන වැරදි පුරුදු නැත්නම් ඔයාගේ ඉනර් පීස් එකට බාධාවක් වෙන දේවල් අයින් කරලා දාන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ආට ගොඩක් වැදගත් වෙන්න ඇති සහ ආට බ්ලෙසිං එකක් වෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් සැනසීමෙන් ආදරෙන්